පළවෙනි പ്രേත වස්තුව. මේකේ අපි නිදාන කතාවත් එක්කම කියලා දෙනවා. මේකේ නම කෙත්තූපම പ്രേත වස්තුව. මොකද්ද මේකේ නම? කෙත්තූපම. කුඹුරක් උපමා කරගත්තු දේශනාව. මේකේ බුදුරජාණන් වහන්සේ ගාථා 3ක් දේශනා කරලා තියෙනවා. ඊට කලින් මේ සිද්ධියට හේතුන කාරණාව තියෙනවා. කාලේ හිටිය හොඳ සිටු පවුලක්. එතකොට නිකන් අය නෙමෙයි මොකක්ද ඒගොල්ලෝ හිටියේ? සිටු පවුලක් හිටියා. මේගොල්ලන්ට හිටිය පුතේ. ඉතින් මේ සිටු පවුලේ පුතාට හොඳට සැප සම්පත් තිබුණා. මෙයා වැඩි ඉගෙන ගත්තේ නැහැ. කාලා බීලා නටලා හිටියා. ඉතින් ඔන්න ඔය මහා සිටු දෙන්න මරණයටපත් වුණා. ඊට කලින් පුතාට විවාහයක් කරලා දුන්නා. ඒ જાතියේම කෙනෙක් ගෙනල්ලා කසාද බන්දලා දුන්නා. ඒ ගෑනු ළමයාටත් නැටුම් ගෙයුම් පුළුවන් වෙන වැඩක් දෙන්නටම හම්බ කරන්න දන්නේ නැහැ. ඉතින් මේ දෙන්න මොකද කරේ? අර සල්ලි තියෙනකන් කාලා බීලා නටලා උඩ පැනලා කරන්න තියෙන දස දුස්චරිතේම කරලා මේ ධනය සම්පූර්ණයෙන් අවසන් කරලා දැම්මා. බලන්න දැන් වෙච්චි වැඩි. ඊට පස්සේ දැන් මේගොල්ලෝ සිඟමනට වැටුණා. මොකද ණය අරගත්ත ණය අරගෙනත් කරේ කෑවා බීවා. ඊට පස්සේ මිනිස්සු ඇවිල්ලා මේගොල්ලෝ ගෙවල් වලින් එළියට දාලා ඒ ගෙවල් වල ඔක්කොම තියෙන වස්තු බඩු මුට්ටු ඔක්කොම අරන් ගිහිල්ලා ඉඩකඩම් දීපොළ නැති නාස්ති වෙලා ගියා. දැන් මුකුත් නැහැ. ඉතින් මේ කට්ටිය දැන් ඔන්න දැන් සිඟමන් නැදිනවා. ඉතින් දවසක් රෑ ඉන්නකොට හොරු රංචුවා මේ අම්බලම ගාවින් යන ගමන් දැක්ක මේ සිටු කුමාරයව. දැන් සිටු කුමාරයෙක් නෙමෙයිනේ. ඇහුවා නුඹ මොකද මෙතන කරන්නේ කියලා. ඊට පස්සේ අපි මේ ඉල්ලගෙන කාලා ජීවත් වෙන්නේ. ඊට පස්සේ උඹට ඉල්ලගෙන කන්න ලැජ්ජ නැද්ද කියලා ඇහුවා. වරින් යන්න අපිත් එක්ක හොරකම් කරන්න කියලා කිව්වා. මොකද්ද කිව්වේ? උඹට ඉල්ලගෙන කන්න ලැජ්ජහ නැද්ද? ඕක දාලා උඹ ඔය හොඳට අතපය තියාගෙන ඉන්නේ යමන් කියව අපිත් එක්ක හොරකම් කරන්න. ඊට පස්සේ මෙයා කියනවා හොරකම් කරනවා කියන්නේ එක මන් දන්නේ නැහැ. මොකද්ද කියන්නේ? හොරකම් කරනවා කියන්නේ එක කොහොම එකක්ද? ඒක මොන වගේ රස්තාවක්ද? එතකොට එයා එහෙම එකක් දන්නේ නැහැ. එතකොට එයා සමාජයට ගිය මිනිස්සෙක් නෙවෙයි. ඊට පස්සේ කිව්වා හොරකම් කරනවා කියන්නේ බොල ගෙදරකට ගිහිල්ලා ඒ ගෙදර බිත්තිය කඩාගෙන හොරෙන් ගිහිල්ලා රැයට ඒ ගෙදර තියෙන බඩු මුට්ටු ටික අරගෙන එන එකට තමයි හොරකම් කරනවා කියලා කියන්නේ. කියලා ඔන්න දැන් හොරකම ඉගෙනුවා. ඊට පස්සේ මෙයා දැන් එකපයි කැමති වුණා. ලේසියිනේ ක්‍රමේ. දැන් ඉතින් ඔන්න හොරු රංචේ හොරගමේ ගියා. ගිහිල්ලා කිව්වා මෙයාගේ අතට දුන්න පොල්ලක්. දීලා කිව්වා ගෙදර එවුන් ආවොත් මේ පොල්ලෙන් ගහන්න ඕන. කියලා හොරු රංචෝ දැන් ගෙටකින් හොරකම් කරනවා. එකපාරටම ගෙදර මිනිස්සු ඇහැරුණා. ඊට පස්සේ හොරු රංචෝ එහෙන් මෙහෙන් පැනලා ජනෙල් දොරවල් වලින් පැනලා හොරු රංචෝ ගියා යන්න. දැන් මෙයා පොල්ලක් තියාගෙන බලාගෙන ඉන්නවා. දැන් එයාට දුවන්න ඕන කියලා එයා දන්නේ ගෙදර මිනිස්සු ටික ආවා සිටු කුමාරයාව අල්ලගත්තා හොඳටම ගුටි පැට දුන්නා අතපය ටික බැඳලා දැම්මා බැඳලා දාලා ඔන්න ගිහිල්ලා මේ රජුරවන්ට බාර දුන්නා රජුරෝ කිව්වා දැන් මේ හොර මුල හරිය කරදරයක් වෙලා තියෙන දැන් මේ හොරා දහු වෙලා තියෙන නෑ මේ කොහෙද යන මේ මුගුන් නොදෙන්න මේ අතරන මිනිස්සෙක් දැන් ඕන්න අහු වුණා. ඊට පස්සේ කිව්වා දැන් මෙයාගේ හිස ගසා දාන්න. දැන් තමයි හොඳම හරිය තියෙන. ඔන්න දැන් සිටු කුමාරයාට අර වදමල් මාලයක් දාලා අර මොනවද වදක බේරගගා දැන් වීදිවල ඉස්සර අරයි යනවනේ ඒ කාලේ. දැන් අපි නම් දැන් මේ හොරෙක් කිරේ දැම්ම කියලා අපි දන්නෙත් නෑනේ. හොරා දන්නෙත් නෑ. ඉස්සර එහෙම නෙමෙයි. මොකද කරන්නේ මේ නගරේ වීදිවල ඇවිද්දෝන. මල් මාලයක් බෙල්ලට දාලා කසෙන් ගගහා බෙර ගහන්නේ මිනිසුන්ට ඇවිල්ලා බලන්න කියලා. මොකද්ද බලන්න කියන්නේ? අම්බලට හොරකම් කරත් මේ සන්තෑසිය තමයි කියලා බෙර ගහලා කියනවා ඔන්න වරිල්ල බලපල්ලා හොරකම් කරපියුන්ට කරන දේ. ඉතින් මිනිස්සු ඇවිල්ලා උඩුමහල් තලේ ඉඳන් බලාගෙන ඉන්නවා. ඉතින් වීදි දිගේ අරගෙන ගියා. දැන් හිස ගසා දාන්න. එතකොට මේ නගරේ හිටිය සුලසා කියලා වෛශ්‍රයාවක්. කවුද හිටියේ? සුලසා කියලා වෛශ්‍රයාවක් හිටියා. දැන් එයා බැලුවා දැන් එයා අඳුරගත්තා මෙයාව. කවුද?
සීටු කුමාරයා. මොකද මෙයා ගාවට සල්ලි දීලා මේගොල්ලෝ සල්ලි දින කාලේ යනවා. ඊට පස්සේ සුලසා කිව්වා අනේ මේ රිසිරු කුමාරයා මේ මිනිස්සයාට වෙච්ච යකරතැබ්බයක්. මේ මිනිස්සයා සල්ලි වියදම් කරලා පාරට වැටලා දැන් මොකද්ද මෙයාට මට කරන්න පුළුවන් කියලා කල්පනා කරලා සුලසා මොකද කරේ? අග්ගල ගෙඩි 4කුයි පැම් වාජනයකුයි වාජනයක තියලා රාජපුරුෂයන්ට යවුවා මේක ඕම් ඔය මිනිස්සයාට කණ්ඩ දෙන්න කියලා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ දිවසින් මේක බලාගෙන ඉන්නවා. ඇවිල්ලා මුගලන් මහරහතන් වහන්සේ දැන් මෙයාට අග්ගල 4යි අර පැන් වාජනේ දුන්නා. දැන් මෙයා දැන් කල්පනා කරා දැන් මරන්න යන මිනිස්සෙකුට දැන් මේක කණ්ඩ හිතක් කොහොමවත් නෑ. මෙයා කල්පනා කරා දැන් මම මේක කොහොමවත් කෑවත් මැරෙනවා. ඒ නිසා මම මේක දන් දෙනවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ ඔතෙන්ද වැඩියා. ඊට පස්සේ මෙයා මොකද කරේ? අර අග්ගල 4 පූජා කරලා පැම් වාජනෙත් පූජා කරලා කිව්වා ස්වාමීනි මමට මෙලොවින් අනුග්‍රහ කරන්න එපා. මගේ මේ ජීවිතය දැන් අවසන්. ඒ නිසා මට පරලොවින් අනුග්‍රහ කරන්න කියලා දීලා වැන්දා. දැන් වැඳලා යන ගමන් මෙයාට මතක් වෙනවා කාවද? මුගලන් මහරහතන් වහන්සේව නෑ, අර සුලසාව මතක් වෙනවා. සුලසා කියන ගණිකාව මතක් වෙනවා. දැන් මෙයා මට අනේ මේ අග්ගල ගෙඩි ටිකක් කිව්වනේ මේ මිනිස්සයා විතරනේ මාව මතක තියන් හිටියේ කියලා දුන්න දැන් මතක් වෙනවා. ඊට පස්සේ මෙයාගේ හිස ගසා දැම්මා. ඒකේ තියෙනවා මෙච්චර ලොකු දානමය පිනක් කරලා ඉහළ දෙවිය ලෝකික ගිහින් උපදින්න පුළුවන්කම තියෙද්දි සුලසාව සිහි කරපු නිසා මෙයා ඇවිල්ලා පර්වත දෙකක් අතර දේවතාවෙක් වෙලා උපදිනවා. එතන කොහාටද ආවේ? බුම්ම්‍යස්ත දෙවියෝ ගාවට ආවා. චාතුම් මහරජිකටවත් තාවදීන්සේටවත් එහෙ යන්න බැරි වුණා. යන්න පුළුවන්කම තිබුණා. ඇයි බැරි වුනේ? එයා ආස කරා කාම ලෝකේ තියෙන දෙයකට. මොනවටද ආස කරේ? මනුස්ස ලෝකේ තියෙන දෙයකට. දැන් ඕගොල්ලෝ ආස කරනවා නම් මනුස්ස ලෝකේ තියෙන ඉඩකඩම් වලට, මනුස්ස ලෝකේ තියෙන වස්තු වලට, මනුස්ස ලෝකේ තියෙන රන් රිදී මිදමුලල්. එතකොට එන්නේ ඒවා බලන්න පුළුවන් තැනකට තමයි. සමහර අය මැරෙනකොට ඉඩම් ඔප්පු කොට්ටයට, යතුරු කැරැල්ල කොට්ටයට. ඉතින් අපි hina වුණාට අපේ සමාජයේ එහෙමයි. ඒවා එමටයි. දැන් අපි පිරිත් කියන්න යනකොට ඉතින් අපිනේ වැඩිපුර දකින්නේ. එතකොට හොඳ ලෝකෙක යන්න අවස්ථාවක් නැහැ. අපි මේ විදිහට ධර්මයක් පුරුදු කරගෙන ගියොත් අපිට මේකෙන් ගැලවෙන්න පුළුවන්. අමුතුවෙන් උත්සාහ කරන්න දෙයක් නැහැ. ධර්මයේ විසින් ඒ පුද්ගලයාව රකින්නවා. තමන් කරගත්තු පින විසින් එයාව රකින්නවා. ඉතින් දැන් මේ පර්වත දෙකක් අතර මෙයා ඉපදුනා භූම්‍යස්ස යම්කිසි පහළ කුලයේ කෙනෙක් විදිහට ඉපදුනා. ඉපදුනාට පස්සේ දැන් මෙයාට මතක් වුණා කාවද? සුලසාව. දැන් මෙයා කල්පනා කරා එයාව එක්කන් එන්න ඕන කියලා. දැන් සුලසා දවසක් තමන්ගේ පරිවාර පිරිසත් එක්ක ආවා මේ උයන් කෙලියකට. උයනට ඇවිල්ලා ඉතින් සින්දු කියලා කාලා බීලා ඉන්නකොට එකපාරටම මේ විමානයේ ඉන්න කෙනා මොකද කරේ? අඳුරක් මවලා සුලසව අරන් ගියා. මනුස්ස ලෝකෙ හිටපු කෙනාව අරන් ගියා. දැන් කට්ටිය දැන් ඔන්න එකපාරටම අඳුර වෙලා ගියා. මොකක්ද උනේ කියලා දන්නේ. දැන් බැලුවා. දැන් ප්‍රධාන කෙනා නැහැ. කවුද නැත්තේ? සුලස නැහැ දැන් හොයනවා හැම තැනම උයන හෙව්වා හොයාගන්න තැනක් නැහැ. ආගියතක් නැහැ. ඊට පස්සේ මිනිස්සු නගරෙත් හොයලා හොයන්න බෑ. ගෙදර ගිහින් අම්මට කිව්වා යාගේ දුව ආගියතක් නැහැ. අපි හැම තැනම හෙව්වා කියලා. ඊට දැන් මේ අම්මා අඬා දැන් හැම තැනම සුලසව හොයනවා. ඔහොම දවස් 7ක් ගියා. දවස් 7ක් යනකොට ඔන්න සුලසා කිව්වා අරගෙනාට අර විමාන ප්‍රේතකයාට කීවා මට ගෙදර යන්න ඕනේ. අපේ අම්මා බය වෙලා ඇති. මට මෙහි ඉන්න බෑ. ඊට පස්සේ මෙයා මොකද කරේ? ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ දැන් බණ කියනවා.
මේ වගේ මිනිස්සු වාඩි වෙලා ඉන්නවා. මෙයා මොකද කරේ? එතකොට දැන් අම්මා දැන් මේ කලබලය ඇස්සේ දැන් හොයනවනේ. ඊට පස්සේ එක්කෙනෙක් කිව්වා ඔය නුඹ තැන් තැන් වල ගිහිලා හොයන එක තේරුමක් නැහැ. මහා 이르දිමත් මහානුභාව සම්පන්න මුගලන් මහරහතන් වහන්සේගෙන් ඇහුවොත් උඹේ දියණිය ඉන්න දන හරියටම කියයි කිව්වා. ඉතින් මෙයාත් කල්පනා කරා මේ ඇවිද ඇවිද ඉන්න එකේ තේරුමක් නැහෙනි කියලා ගිහින් ඇහුවා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ කිව්වා හරියටම දවස් 7කින් පස්සේ නැති වෙලා 7 වෙනි දවසේ ජේතවනාරාමේ බුදුරජාන් වහන්සේ බණ කියනකොට ඒ ධම්සභා මණ්ඩපයේ කෙළවර නුඹේ දියණිය වාඩි වෙලා ඉන්නවා. ඒ කියපු දවසේ තමයි හරියටම අර විමාන ප්‍රේතයා විසින් මොකද කළේ? මේ සුලසාවගෙන අල්ල අර ධම්සභා මණ්ඩපයේ කෙළවරම තියලා ගියා යන්න. ඊට පස්සේ ඔන්න දැන් මිනිස්සු බණ ආලි වෙලා මේ ඇවිල්ලා ඉන්නේ සුලසා කියලා දැන් කට්ටියම දැන් කතා වෙනවා. ඉතින් කට්ටිය කතා වෙලා දැන් ආනවා කොහෙද ගියේ? ඊට සුලසා කියව මේව මට අකරතැබ්බයක් වුණා. මේ මිනිස්සෙකුට මම අග්ගල ගෙඩි අතර કોઈ පැන් භාජනයකුයි දීලා මේ මිනිස්සයා මේ අසවල් තැනක මැරලා ඉපදිලා මේ මිනිස්සයා මාවත් ඉතින් කට්ටිය පුදුම වුණා දැන් මේ කියපුවා. ඇයි ඒ? දැන් මේ වගේ සිද්ධි ඒ කියන්නේ බොහෝම හිතන්න බැරි තරම් දුර්ලභ සිද්ධියක් ඒක. ඉතින් මිනිස්සු ඒක පුදුමයටපත් වුණා. එහෙම දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගාථාව කියනවා රහතන් වහන්සේලා වනායි කුඹුරක් වගේ. දැන් මේ දානි දුන්නේ කාටද? මුගලන් මහරහතන් වහන්සේට දුන්නේ. ඉතින් කියන මේ රහතන් වහන්සේ කියලා කියන කුඹුරක් වගේ. දායකයෝ කියලා කියන්නේ හරියට ගොවියෝ වගේ. ඒ දානි දුන්න අය මොන වගේද? ගොවියෝ වගේ. පූජා කරන දාන වස්තුව හරියට බිත්තර වී වගේ. යම් සිදයක් පූජා කරනවා නම් ඒක මොන වගේද? බිත්තර වී වගේ. මේ කරුණ තුන එකතු වුණාම තමයි පුණ්‍ය ඵලය උපදින්නේ. මොකද්ද උපදින්නේ? පුණ්‍ය ඵලය. එතකොට කුඹුරක් තියෙන්න ඕනේ. ගොවියෙක් ඉන්න ඕනේ. බිත්තර වී තියෙන්න ඕනේ. එතකොට මේ තුනෙන් මොකද්ද උපදින්නේ? පුණ්‍ය ඵලය උපදිනවා කියලා කියනවා. ඒක තමයි අර ඉපදිලා යාට විපාක දුන්නේ. දැන් එයා දුගතිය යන්න හිටපු කෙනෙක්නේ. කිසිම පිනක් කරලා නැහැ. නමුත් එයාට දුගතිය යන්නේ නැතුව යාන්තම් එන්නේ ඔයාට හිත හදා ගන්න පුළුවන් වුණා නම් ඊට වඩා තැනකට යන්න තිබ්බා. හැබැයි යා ධර්මයක් පුරුදු කරලා නැති නිසා යාට හිත හදා ගන්න බැරි වුණා. දැන් සමහර පින්කම් කරනවා. දැන් සමහර අම්මලා ඉන්න පින්කම් කරනවා. හැබැයි හිත හදා ගන්න බෑ. මොකද්ද හිත හදා ගන්න බෑ කියලා කියන්නේ? ගොඩාක් තියෙන්නේ අපේ මිනිස්සුන්ට පුදුම බැඳීමක් තියෙනවා. වයසට යන්න යන්න ඒක වැඩි වෙනවා. හොඳට බලන්න. දරුවෝ මතක් වෙනවා. මුණුබුරු මිනියුරියෝ මතක් වෙනවා. තනිකමක් දැනෙනවා. ඒ අය දකින්න බෑ නැතුව ඉන්න බෑ. ඉතින් ඒ අය හොරතල් කර කර ඉන්න හිතෙනවා. සිල් ගණ්ඩාවත් ඒ අයට මොනවා හරි අරන් යනවා. කාලයක් යද්දි හිතට මොකද වෙන්නේ? තදට බැඳෙනවා ඒක. දරුවෝ නැති අය මම දැකලා දිනවා සත්තුන්ට බැඳිලා ඉන්නවා. ගෙදර ඉන්න බල්ලට ඉතින් හාමුදුරුවනේ මං දරුවෙක් වගේ මේක හදන්න කියලා. දරුවෝ දැන් දරුවෙකුට දැන් එතකොට දැන් මේ සතා මැරෙනවා මොන දුකද දැනෙන්නේ? දරු දුක තමයි දැනෙන්නේ. සත්තුන්ට කරුණාවන්ත වෙන්න. ශ්‍රේහයක් කාලයක් ඇති කරගන්න එපා. ඒක මහා විපතක්. ඉතින් මොකද උනේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කරුණු තුන තියෙනවා නම් පුණ්‍ය ඵලය උපදිනවා. ඉතින් ওই බැඳී වැඩි වුණාම හිත හදා ගන්න බෑ. තමන් කරපු පිනක් සිහිපත් වෙන්නේ නැහැ. ධර්මයේ හිත පිහිටන්නේ. ඇයි අර අධිකව බැඳිච්ච දේ සිහි වෙනවා. එතකොට අර පිනේ විපාකෙට මොකද්ද වෙන්නේ? සාමාන්‍ය කෙනෙකුට ඒක බාල වෙනවා. දැන් මෙයාටත් වෙලා තියෙන එක නේද? එයා පිනක් කරා ඒක මහත්ඵල වෙන්නත් බැරි වුණා අයියේ. හිත හදාගන්න බැරි වුණා. ධර්මයේ පිහිටි කෙනෙකුට ඒක කොහොමවත් බාධාවක් නැහැ. කියනවා දාණය නැමැති බිත්තර වී ගොවිතැනත්
කුඹුරත් යන මේ කරුණු තුන මිය පරලෝ ගිය උදවියටත් දානේ දෙන අයටත් පිහිට පිණිස පවතිනවා. එතකොට දානේ දෙන අයටත් මිය පරලෝ ගිය අයටත් මොකද්ද? පිහිට පිණිස පවතිනවා. පරලොව ගිය උදවිය ඒ පින පරිභෝග කරනවා. ඒ පරලොව ගිය කෙනාට ඒ පින දුන්නාම එයා මොකද කරන්නේ? ඒක පරිභෝග කරනවා. එහෙම නැත්නම් තමන් පින් කරගත්තු එක තමයි පරිභෝග කරන්නේ. ඒක මෙහෙම කියනවා. ඔන්න දුර රටක ඉඳලා කාලයක් හිටපු කෙනෙක් මේ රටට එනවා. එතකොට මෙහෙට පණිවිඩය ඇවිල්ලා තියෙනවා එයා එනවා කියලා. එතකොට අපි යනවා නේද එයාව ගන්න. උත්සවයක් ලෑස්ති කරලා කෑම බීම ටිකක් හදලා අපි හිතමු අපේ දරුවෙක් පිට රටේ ඉඳගෙනවා. අපි කියනවා දැන් උඹට ඕන නම් උඹ එනවා නම් උඹ වරින්. උඹට ඕන දෙයක් ඇවිල්ලා උයන් කාපන් කියලා කියනවද? දැන් අපි මොකද කරන්නේ? ඒ අයට කණ්ඩ කම්ඩාස කෑම බීම හදලා එක්කන් එන්න පුළුවන් නම් අපි වාහනයක් අරන් ගිහින් එක්කන් ඇවිල්ලා ගෙවල් වල තින්ත ගාලා මේ ඔය කුණු කසල තියෙනවා පුච්චලා දාලා පිළිවෙලක් කරනවනේ. පිළිවෙල. ඒ වගේ කියලා කියනවා පින් කරගත්තු මිනිස්සෙක් මිය පරලෝ ගියන් පස්සේ සුගතිය උපදිනකොට ඒ පින විසින් එයාව පිළිගන්නවා. මොකෙන්ද පිළිගන්නේ? ඒ පින විසින් පිළිගන්නවා යහපත් වූ ආයුෂයක්, යහපත් වූ වර්ණයක්, යහපත් වූ රූපයක්, යහපත් වූ ශාස්ත්‍රීයත්වයක්, යහපත් වූ කීර්තියක්, යහපත් වූ හැකියාවන්, යහපත් වූ උගත්කම්, යහපත් වූ දැනුමක්, යහපත් වූ නිරෝගීකමක්, යහපත් වූ ධනයක්, යහපත් වූ පිරිසක්, යහපත් වූ දෙමව්පියන්, යහපත් වූ අසල්වාසීන්, ඒ සියල්ලම පිළිගන්නේ යාට මොකෙන්ද? පිනෙන් පිළිගන්නේ. එයාගේ පින විසින් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා තුන්වෙනි ගාථාව. ඉතින් මේ ජීවිතේදීම කුසල් දහම් කරලා මියගිය උදවියටත් පුණ්‍ය පූජාවල් පවත්වලා යහපත සිද්ධ කරගෙන සැපවත් තැනවන දෙව්ලොවට යනවා කියලා කියනවා අය. මොකක්ද එතකොට ඒ අය කරන්නේ? මේ ජීවිතේදීම කුසල් දහම් වඩනවා. ධර්මයේ හැසිරෙනවා. මියගිය උදවියටත් පුණ්‍ය පූජාවල් පවත්වලා. එතකොට මිය පරලෝ ගිය අයටත් මොකද කරන්නේ? පින් දෙනවා. දෙවියන්ට පින් දෙනවා. දැන් බලන්න අපි කොච්චර මේක දැන් කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද කියලා. දැන් බලන්න අපි පිනක් කරපුවාම අපි දෙවියන්ට පින් දෙනවා. අපි කරගත්තු යහපත් දේ මොකද කරන්නේ? අනුමෝදන් කරනවා. මිය පරලෝ ගිය අයට දෙනවා. අපේ පවුලේ අයත් එක්ක බෙදා හදා ගන්නවා. ඒ පිනේ විපාකය බෙදා හදා ගන්නවා. ඒවට මොනවද තියෙන්නේ? මෙත්තා, කරුණා, මුදිත. ඒක නෝ සැපවත් ඒවා. ඒකට සැපයට හේතු වෙන පිනක් දුන්නාම සැපවත් වෙනවා. එතකොට මුදිතාව තියෙනවා එතන. මෛත්‍රිය තියෙනවා. කරුණාව තියෙනවා. අපි ලෙඩක් දුකක් හැදුනාම එයාට ආශිර්වාද කරනවා. අපි කරපු පින් අනුමෝදන් වෙලා නිරෝගී වෙන්න කියලා. ඉතින් ඔන්න ඔය විදිහට පුණ්‍ය පූජා කරලා එයා සැපවත් වූ දෙවියන් අතර උපදිනවා කියලා කියනවා. එහෙම කරන කෙනා.